ඉතින් ගෙනල්ලා තියෙන්නේ රත් වෙච්ච තෙල් එකකට චුයින්ගම් ටිකක් දාන්න. මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි කරලම් බලමු. මොනවා කරන්නත් ඉතින් බඩු ටිකක් තියෙන්න වෙන්නේ. එහෙනම් අපි බඩු ටිකක් හදාමිමු. පොඩි නම් මේක. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගල් ටිකක් දාගමු. එහෙනම් ගල් ටික දාගන්න මෙන්න මෙතෙන්ට. හරි එහෙනම් ඉතින් ගල් ටිකක් දාගත්තා. මේ තියෙන්නේ ගල් ටික. හරි ඉතින් එහෙනම් අපි ලිපට දර ටිකක් දාගමු. එහෙනම් අපි දර පත්තු කරගමුකෝ. අපි තාච්චියක් තියාගත්තා මේ බලන්නකෝ. අපි එහෙනම් ලිපට තාච්චියක් තිබ්බා. එහෙනම් අපි තාච්චියට පොල් තෙල් ටිකක් දාගමු. මේන් තියෙන පොල් තෙල් ටික එහෙනම් අපි පොල් තෙල් ටික දාගමු. එහෙනම් අපි මේ බලන්නකෝ මේක පොඩ්ඩක්. එහෙනම් අපි චුයින්ගම් ටිකක් මේකට මේව කරගෙන දාගමු. හරි ඉතින් අපි චුයින්ගම් ටිකක් සුද්ධ කරත් එහෙනම් මේකට චුයින්ගම් ටික දාගමු. මගේ එකක් නිකන් ගන්න. හරි ඉතින් ඕම් බලන්න දානවා. 1 2 3 එහෙනම් අපි තව එකක් දාගමු. හරි ඉතින් එහෙනම් අපි මේක හැදි ගාගමු. නිකන් මේක කලවම් කරපුවාම ඉන්නේ කුඩු දෙකක් වගේ ගන්නේ. හරි ඉතින් මේකට දැන් ගින්දරක් වැඩි. එහෙනම් අපි ටිකක් කට් කරගමු. එහෙනම් මේකට තව තෙල් ටිකක් දාගමු. ටිකක් දාගමු. හරි ඉතින් මේක පොඩ්ඩක් දිහා බලන්නකෝ. තනිකරම නිකන් කුඩු කුඩු වගේ ඉන්නේ මේ. තනිකරම රතුයි මේක. හරි ඉතින් මේ බලන්නකෝ. ඒකින් ඉතින් කිසිම වැඩක් නම් උනේ නැහැ. දැන් ජෙලි එකක් වගේ එකක් තමයි. සුවඳ නම් ජෙලිම තමයි. ඔර නිකන් සෙන්ටර් ෆුඩ් වල තියෙන පැණි එක වගේ මේ. ඔයාලත් අනිවාර්යයෙන්ම කරලා බලන්න. මම නම් මේකට ගත්තේ 5 චුයින්ගම්. සමහර කට්ටිය මම දැක්ක 10 චුයින්ගම් මරන් තිබ්බා. ඉතින් මම පොඩි වෙනසකටත් එක්ක පැණි නැති එකක් ගත්තා. පැණි වේවි කියලා බලන්න. අන්තිමේට ඉතින් පැණි නම් වුණා. හරි මම ඊළඟ වීඩියෝ එකකින් ගේනවා සිමෙන්ති රත් කරන වීඩියෝ එක. ඒකත් තෙල් එකම තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.